ඔයා House of the Dragon season 3 එකේ 4 වෙනි එපිසෝඩ් එක බැලුවා නම් තේරුම් ගන්න ඇති මේ TV series එකේ narrative එක මේ TV series එකේ තියෙන ප්‍රධානම focus එක දැන් මේ green versus black කියන ඒ යුද්ධය වෙනුවට අලුත්ම දිශාවකට ඇවිල්ලා තිබෙනවා. විශේෂයෙන්ම ඕමන්ට් හයිටවර් ප්‍රමුඛ මේ ආමි එක හෝලි වෝ එකක් දියත් කරන්න නියමිත වෙලා තිබෙනවා රෙනේරා ටාගේරියන්ට සහ මේ ටාගේරියන් ෆැමිලි එකට විරුද්ධව. විශේෂයෙන්ම මේ Faith of Seven ආගම සහ හයිටවර් ෆැමිලි එක අතර තිබෙන ඒ ප්‍රධාන බැඳීම සහ මේ ආගමේ තිබෙන ඒ දර්ශනයෙන් ටාගේරියන් ෆැමිලි එක සහ ඩ්‍රැගන්ස්ලා දිහා වුන් බලන්නේ ටිකක් වැරදි කෝණයකින් නරක කෝණයකින් නිසාම මේ ඇති වෙලා තිබෙන කොන්ෆ්ලික්ට් එක ඉතාමත් දරුණු තත්යකට පත් වෙලා තිබෙනවා සහ මේ කොන්ෆ්ලික්ට් එක ඇත්තටම මේ සීසන් එකේ අවසානයේ වෙනකම්ම ඉතාමත්ම දරුණු සාධකයක් ප්‍රබල සාධකයක් බවට පත් වෙවි කියලා තමයි අපිට හිතා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසාම මේ රිව්යු එකේදී මම ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඇයි මේ ආකාරයේ හෝලි වෝ එකක් ටාගේරියන් ෆැමිලි එකට විරුද්ධව මේ ඕමන්ට් හයිටවර් පටන් අරන් තිබෙන්නේ කියන එක සහ ඒකේ සාර්ථකත්වය මොන වගේ වේවිද කියන එක ගැන කතා කරන්න. මගේ නම තරන්ද විශ්වනාත් මේ TV නාත් රිවිව්ස්. And now we begin. කලින් රිවිව්ස් වලදී වගේම මේ රිවිව් එක පටන් ගන්න තියෙන්නේත් මේ ඉන්ට්‍රෝ එක ගැන කතා කළාම මේ ඉන්ට්‍රෝ එකට අලුත් දර්ශනයක් අලුත් ෆ්‍රේම් එකක් එකතු වෙලා තියෙනවා. අවංකවම මට කිසිම අදහසක් නැහැ මොකක්ද මේ දර්ශනයෙන් පැහැදිලි වෙන්නේ කියලා. ගොඩක් දුරට මෙතන ඉන්න මේ කාන්තාව රෙනේරා ටාගේරියන් වෙන්න පුළුවන්. හැබැයි මේ ඉන්න පිරිමි කෙනා කවුද? ඔහු මේ අපි කලින් දැකපු ඒ මැන්ඩර්ලිද රෙනේරා ටාගේරියන් සහ ටොරන් මන්ඩේලි අතර ඇතිවෙච්ච කතාබහද මෙතනදී පෙන්වන්නේ කියන ප්‍රශ්නය තිබෙනවා. එහෙම නැත්නම් සමහරක් වෙලාවට රෙනේරා ටාගේරියන් සහ මේ හයිසෙප්ටන් අතර ඇතිවෙච්ච කතාබහද මේ පෙන්වන්නේ කියන ප්‍රශ්නය තිබෙනවා. ටොරන් මැන්ඩේලි නම් මෙතන ඉන්නේ ඇයි ඒ දර්ශනය ඇයි ඒ සීන් එක තරම් වැදගත් වෙන්නේ කියන ප්‍රශ්නය මට තියෙනවා. මේ ගැන ඔයාලට අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. දෙවෙනි කාරණාව තමයි මේ එපිසෝඩ් එකේදී ඊළඟට අපිට පෙන්වන කාරණාව තමයි මේ හයිටවර් ආමි එක ටම්බල්ටන් ටවුන් එක ආක්‍රමණය කළ තිබෙනවා. එතකොට අපි දැන් තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ ඕල්ඩ් ටවුන් එකේ ඉඳලා මේ හයිටවර්ලගේ සීට් එක වෙන ආසනය වෙන ප්‍රධාන කලාපය වෙන ඕල්ඩ් ටවුන් එකේ ඉඳලා වුන් දැන් ගොඩක් දුර ඇවිල්ලා මේ කිංස් ලෑන්ඩින් වලට ඉතාමත්ම ආසන්නයෙන් තියෙන මේ සිටි එක වුන් අත්පත් කරගෙන තිබෙනවා. ඒ වගේම රෙනේරා ටාගේරියන් පස්සේ වෙලාවකදී කියන කාරණාවක් තමයි මේක ස්ට්‍රොංග් හෝල්ඩ් එකක් නෙමෙයි. ඒ කියන්නේ ආමි එකක් තියෙන මේ යුද්ධයට තරම්ම වැදගත් ටවුන් එකක් නෙමෙයි. එතකොට ඇයටත් තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි මේ ඕමන් හයිටවර් මේ ටවුන් එක අත්පත් කරගෙන තියෙන්නේ කියලා. මෙතනනොත් ඉතාමත්ම ප්‍රධාන කාරණාව තමයි හිව් ද හැමර් කියන කෙනාගේ වයිෆ් ඉන්නෙත් මේ ටවුන් එකේ කියන එක අපි දකිනවා. මේක අපි කලින් රිවිව් එකේදීත් සඳහන් කරා. දෙවෙනි සීසන් එකේ ඉඳන්ම ඔවුන් දෙදෙනා සාකච්ඡා කරමින් තිබුණු කාරණාවක් තමයි කිංස් ලෑන්ඩින් වල තිබෙන මේ ආර්ථික ප්‍රශ්න නිසා වැඩි හොඳ වේවි මේ කාන්තාවට මේ බිරිඳට ටම්බල්ටන් ටවුන් එකට ගිහිල්ලා ඇගේ සහෝදරයත් එක්ක ජීවත් වෙන එක කියන එක. නමුත් අපි තුන්වෙනි සීසන් එකේදී දැකපු දෙයක් තමයි ඇය දිගින් දිගටම කිංස් ලෑන්ඩින් වල තමයි ඉඳලා තියෙන්නේ. නමුත් මේ අහසේ ඩ්‍රැගන්ස් ලව දැක්කයන් පස්සේ ඇය තීරණය කරනවා මේ වෙලාව කිංස් ලෑන්ඩින් වල ඉන්න සේෆ් වෙලාවක් නෙමෙයි. මොකද මේ කිංස් ලෑන්ඩින් කලාපයේදී ඩ්‍රැගන්ස්ලා අතර සටනක් ඇති වුණොත් මේ ඉන්න ජනතාවට ඒක ඍජු බලපෑමක් සිද්ධ වෙනවා. මේ නිසාම ෆයිනලි අය ඩිසයිඩ් කරලා තිබෙනවා මේ ටම්බල්ටන් ටවුන් එකට යන්න. ඊළඟට අපි දකින කාරණාවක් තමයි මේ සාමාන්‍ය සොල්දාදුවන් සාමාන්‍ය නිවස් ආක්‍රමණය කළ තියෙන වෙලාවේදී මේ ඕමන් හයිටවර් සහ ඒ ආමි එකේ ඉන්න ප්‍රබලම සමාජිකයන් මේ ටවුන් එකේ තිබෙන කාසල් එක මේ ටවුන් එකේ තිබෙන ප්‍රධානම නිවාසය එහෙම නැත්නම් මේ ලෝඩ් ෆුට්ලිගේ ඒ වගේම ලේඩි ශැරිස් ෆුට්ලිගේ ඔවුන්ගේ ඒ ප්‍රධාන හවුස් එක තමයි අරගෙන තිබෙන්නේ තමාගේ ලොජින් සඳහා. මේ වෙලාවේදී අපි දකින දෙයක් තමයි ජෝන් රොක්ස්ටන් පණිවිඩයක් අරගෙන එනවා. මේ පණිවිඩය ඔවුන් අරන් එන්නේ බොරොස් බැර්තියන්ගේ. මේ වෙලාවේදී ඔවුන් සාකච්ඡා කරන දේ තමයි බොරොස් බැර්තියන් දිගින් දිගටම මේ යුද්ධයට සහභාගී වෙන්නේ නැතුව නිදහසට කාරණා තමයි ඉදිරිපත් කරමින් තිබෙන්නේ කියලා. එතකොට ඔයාලට මතක නම් මේ ග්‍රීන් vs බ්ලැක් කොන්ෆ්ලික්ට් එක ඇති වෙච්ච වෙලාවෙදිම ග්‍රීන් කල්ලිය සහ බ්ලැක් කල්ලිය බොරොස් බැර්තියන්ගේ පක්ෂපාතීත්වය තමන්ගේ පැත්තට ගන්න උත්සාහ කරා. මොකද මේ බැරතියන් ආමි එක ස්ටෝම්ලෑන්ඩ්ස් කලාපයේ ඒ සපෝට් එක ඉතාමත්ම වැදගත් වෙන නිසා මේ යුද්ධය තීරණය කරන්න. ඒමන්ඩ් හයිටවර් ලුසේරිස්ට කලින් මේ කලාපයට ඇවිල්ලා තිබුණු නිසා මේ වෙලාවේදී බොරොස් බැරතියන්ට පුළුවන්කමක් ලැබෙනවා තමන්ගේ දුවගේ විවාහය ඒමන්ඩ් එක්ක තීරණය කළා තමන්ගේ සපෝට් එක ග්‍රීන් කල්ලියට ලබා දෙන්න. හැබැයි මෙතනදී සඳහන් කරන දේ තමයි තාමත් ඔහු මේ යුද්ධයට එකතු වෙලා නැහැ කියන එක. ෆරන් බ්ලඩ් පොතෙන් අපිට ඇඩිෂනල් ඩීටේල් එකක් මේකට එකතු කරගන්න පුළුවන්. මේ පොතේ සඳහන් වෙන
වෙන දේ තමයි බොරොස් බැරතියන් තමන්ගේ ආමියකත් එක්ක පිටත් වුණාට ඊට පස්සේ ඔහුගේ ආමියක ඩිරෙක්ට් කරලා තිබෙනවා ඩෝන් කලාපයට. මෙතනදී ඔහු ලබා දෙන එක්ස්කියුස් එක තමයි මේ ඩෝන් කලාපයෙන් මේ බෝඩ් එකේ කොන්ෆ්ලික්ට්ස් ඇති වෙමින් තිබෙනවා, ආක්‍රමණයක් සිද්ධ වෙමින් තිබෙනවා. ඒ නිසා ඒ කලාපයේ යුද්ධ කරන්න තමන්ගේ ආමියක ඒ පැත්තට අරගෙන ගියා කියලා. ඊට පස්සේ අපිට ඉන්ට්‍රොඩියුස් කරනවා අපි අර කලින් රිවියුස් වලදී සඳහන් කරා වගේම ඇත්ත ඩේරන් ටාගරියන් කවුද කියන කාරණාව. මෙතනදී අපිට ප්‍රහෙලිකා කිහිපයක් මතුවෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි මේ කෙනාගේ හිසකෙස් වර්ණය. කලින් රිවියු එකේදී සහ දැනට මං හිතාගෙන හිටපු කාරණාවක් තමයි සමහරක් වෙලාවට මේ ෆේක් ඩේරන් ටාගරියන්ගේ කොණ්ඩේ සුදු කරනකොට මේ කෙනාගේ මේ ඉන්න කුමාරයාගේ කොණ්ඩය කළු පාට කරලා ඇති කියලා මොකක් හරි වර්ණයක් පාවිච්චි කළා. මොකක් හරි ඩයි එකක් පාවිච්චි කළා. හැබැයි දැනට පේන විදිහට මේ කෙනාගේ මේ ප්‍රින්ස්ගේ නැචරල් හයා කලයක කළු පාට ස්වභාවයක් ගන්නව කියන එක තමයි අපිට පෙනියන්නේ. මේක තරම්ම ප්‍රශ්නයක් නෙමෙයි. ටාගරියන් ෆැමිලි එකේ කළු හිසකෙස් වර්ණ තියෙන අය ඉපදිලා නැහැ කියන එක කොහෙවත් සඳහන් වෙලා නැහැ. උදාහරණයක් විදිහට අපි ටීවී සීරීස් එකේදී රේනිස් ටාගරියන් මේ සුදු හිසකෙස් වලින් දැක්කට ඇත්තටම ෆයර් ඇන්ඩ් බ්ලඩ් පොත්වල හැටියට ඇගේ හිසකෙස් වර්ණය කළු පාට වෙනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඇගේ තාත්තා ඒමන් ටාගරියන් කෙනෙක් වුණාට ඇගේ අම්මා බැරතියන් කෙනෙක්. ඒ නිසා මේ බැරතියන් ෆැමිලි එකේ ඉන්ෆ්ලුවන්ස් එකත් එක්කම ඇගේ හිසකෙස් වර්ණය කළු පාට කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි Night of the Seven Kingdom TV series එකේදී අපි දකින චරිතයක් ඉන්නවා බේලෝ ටාගරියන් කියන කෙනා. මේ කතාව සිද්ධ වෙන්නේ House of the Dragon TV series එකෙන් ටික කාලයකට පස්සේ. ඔහුගේ තාත්තා ටාගරියන් කෙනෙක් වුණාට ඔහුගේ අම්මා මාටෙල් කෙනෙක් නිසා, මයිරා මාටෙල් නිසා ඔහුගේ හිසකෙස් වර්ණයත් කළු පාට වුණා කියන එක අපි දන්නවා. ඒ විතරක් නෙමෙයි ප්‍රධානම TV series එක Game of Thrones TV series එකේදීත් ජෝන් ස්නෝ එහෙම නැත්නම් ඒගොන් ටාගරියන්ගේ හිසකෙස් වර්ණය කළු පාට වුණා කියන එක අපි දන්නවා. අපි අයිසරක් ඩේරන් ටාගරියන්ගේ පැත්තට හැරුණොත් විසෙරිස් ටාගරියන් සහ ඇලිසන් හයිටවර්ගේ හතරවෙනි දරුවා දිහා හැරුණම ඔහුගේ හිසකෙස් වර්ණය ඇලිසන් හයිටවර්ගේ වර්ණය ආපු එක තරම්ම ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මෙතන තිබෙන ප්‍රශ්නය තමයි මේ ටීවී සීරීස් එකේදී ෆේක් ඩේරන් ටාගරියන්ගේ හිසකෙස් වර්ණය සුදු පාට විදිහට තමයි පෙන්වන්නේ. මේක ලොකු ප්ලොට් හෝල් එකක්ද කියන ප්‍රශ්නය තමයි මතුවෙන්නේ. මේකට හේතුව තමයි ඩේරන් ටාගරියන් මේ ඕල්ඩ් ටවුන් එකේ ඇති දැඩි වෙනවා තමයි, හයිටවර් ෆැමිලි එකත් එක්ක ඇති දැඩි වෙනවා තමයි. හැබැයි ඩේමන් ටාගරියන්ට රෙනේරා ටාගරියන්ට මේ රාජධානියේ ඉන්න අයට ඔහුගේ හිසකෙස් වර්ණය සුදු පාට නෙමෙයි කළු පාටයි කියන එක අනිවාර්යයෙන්ම ආරංචි වෙලා තියෙන්න ඕන. විශේෂයෙන්ම ඉන්ෆර්මේෂන් ඉතාමත් ඉක්මනින් මේ රාජධානිය එහාට මෙහාට යනවා කියන එක අපි දන්නවා. විශේෂයෙන්ම මේ ස්ටර්ස්ලා හරහා උදාහරණයක් විදිහට රේනා ටාගරියන් මේ යුද්ධයට සහභාගී වෙලා ආයසරක් වේල් කලාපයට එද්දිම ඒ වෙනකොටත් ලේඩි ජේන් ඇරන් දැනගෙන හිටියා මේ යුද්ධය ගැන. ඒ වගේම ජෙසෙරිස් මිය ගියා කියලා. එහෙම බලද්දි ඩේරන් ටාගරියන් ඉපදිච්ච ගමන්ම විශේෂයෙන්ම ඔහු හයිටවර්ස්ලත් එක්ක ඇති දැඩි වෙන්න ඕල්ඩ් ටවුන් එකට යන්නත් කලින්ම මේ ඉන්ෆර්මේෂන් එක අනිවාර්යයෙන්ම මේ ඩ්‍රැගන් ස්ටෝන් වල හිටපු රෙනේරා ටාගරියන්ට සහ බ්ලැක් කල්ලියට දැනගන්න පුළුවන් කමක් ලැබෙනවා කියන එක අපිට හිතා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. මේකට තව කාරණාවක් තියෙනවා. මේ කාරණාව මතුවෙන්නේ ඇලිසන් සහ රෙනේරා ටාගරියන් අතර හමුවේදී. මේ වෙලාවේදී ඇලිසන් ටිකක් ස්ට්‍රෙස් එකෙන් කතා කරන ස්වරූපයක්, ඒ කියන්නේ ඇයගේ ඇඟිලි නියපොතු එහෙම පොඩ්ඩක් තද කරමින් හූරමින් කතා කරන ස්වරූපයක් තමයි අපිට පෙන්වන්නේ. එතකොට පළවෙනි සීසන් එකේ ඉඳන්ම ඇලිසන් හයිටවර්ගේ තිබුණු ට්‍රේට් එකක් තමයි ඇය ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට, ඇය පැනික් වෙලා ඉන්න වෙලාවට ඇයගේ නියපොතු තුවාල කරගන්න ස්වරූපයක් තියෙනවා. එතකොට මේ වෙලාවේදී මේ ඩිස්කෂන් එකේ තියෙන පැනික් ස්වභාවය, ස්ට්‍රෙස් ස්වභාවය මොකක්ද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. නමුත් අපිට මුලින්ම එක්ස්ප්ලেইন කරලා දෙන කාරණාව තමයි පළවෙනි දරුවන් තුන්දෙනාම ටාගරියන් නිසා ඇලිසන්ට තමයි උමනාවක් උනේ මේ දරුවව හයිටවර් කෙනෙක් විදිහට හදන්න කියලා. හැබැයි මෙතනදී අය කතා කරපු දේවල්, මෙතනදී අය සඳහන් කරපු දේවල් ඇත්තද? එහෙම නැත්නම් මෙතන මොකක් හරි රැවටීමක්, හැංගීමක් තිබෙනවද කියන ප්‍රශ්නයක් තිබෙනවා. එක පොඩි තියර් එකක් තිබෙනවා දැනට මම විශ්වාස කරන්නේ නැති. ඒ තියර් එක තමයි සමහරක් වෙලාවට ඩේරන් ටාගරියන් කියලා කියන්නේ ක්‍රිස්ටන් කෝල් සහ ඇලිසන් හයිටවර්ගේ දරුවෙක් වෙන්න පුළුවන් කියන එක. මේ තියරි එක මම දැනට පිළිගන්න කැමති තියරි එකක් නෙමෙයි. ඇලිසන්ගේ කැරක්ටර් එක ජස්ටිෆයි කරන්න අපි උත්සාහ කරොත් මේ විසෙරිස් රෝගාතුර වුණාට පස්සේ තමයි අයගේ මේ සම්බන්ධය පටන් ගන්න නැත්තේ කියලා අපිට දැනට ඇයව නිදොස් කරන්න පුළුවන්. එතකොට ඩේරන් ටාගරියන් ඉපදලා තිබෙන විසෙරිස්ගේ සෞඛ්‍ය තරමක් හොඳ කාලෙදී නිසා අපි දැනට ඒ ක්‍රිස්ටන් කෝල් සහ ඇලිසන් හයිටවර් අතර සම්බන්ධයක් ගැන මේ වෙලාවේදී කතා නොකරමු. මෙතන තියෙන ඊළඟ තර්කය අපිට ගොඩනගන්න වෙන්නේ ඕමන්ඩ් හයිටවර්ගෙන් මේ කාසල් එකට හම්බෙච්ච පණිවිඩ මොන වගේද කියන එක රෙනේරා ටාගරියන් හොයන්න උත්සාහ කරද්දී ඔහුගෙන් ආපු පණිවිඩ කිසිවක් ගැන අපිට හොයාගන්න නැහැ කියන එක තමයි මෙතනදී රෙනේරා ටාගරියන්ට මේස්ටර් ඕවිල් සඳහන් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ මේස්ටර්ස්ලා පණිවිඩ යවද්දී සහ පණිවිඩ ලැබෙද්දී ඒවයි කොපි එකක් තියාගන්නව කියන එක තමයි අපිට සඳහන් කරන්න වෙන්නේ. නමුත් මේ ඕමන්ඩ් හයිටවර් එක්ක පණිවිඩ එවලා නැහැ. එහෙම නැත්නම් ඔහු විසින් එවපු පණිවිඩ හැම එකක්ම වගේ විනාශ කරලා තියෙනවා කියන
කියන එකෙන් අපිට අදහස් වෙන්නේ අපි මේ එපිසෝඩ් එකේ අන්තිමේදී දැකපු ට්විස්ට් එක. එහෙම නැත්නම් ඕමන් හයිටවර් විසින් ඩේරන් ටාගේරියන් රජ කරන්න ගත්ත ඒ තීරණය ඒ ප්ලෑන් එක සමහරක් වෙලාවට ඕමන් හයිටවර් විසින් දිගින් දිගටම තිබිච්ච කාරණාවක් වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඇලිසන් හයිටවර් මෙතනදී සඳහන් කරාට ඇයගේ කැමැත්තෙන් තමයි ඩේරන් ටාගේරියන් ඕල් ටවුන් එකට යවුවේ කියලා. සමහරක් වෙලාවට ඕමන් හයිටවර්ම රික්වෙස්ට් කරා වෙන්න පුළුවන් ඩේරන් ටාගේරියන්ව තමන් ගාවට එන්න. ඩේරන් ටාගේරියන් සහ ඩේරන් ටාගේරියන්ගේ ඩ්‍රැගන්ව පාවිච්චි කළා මේ ටාගේරියන් ෆැමිලි එකට විරුද්ධව යුද්ධයක් ගොඩනගන්න ඔහුගේ කොහොමත් අදහසක් තිබුණ කියන එක තමයි අපිට පෙනියන්නේ. බ්ලැක් වර්සස් ග්‍රීන් මේ කොන්ෆ්ලික්ට් එක ඇති වුණා තමයි මේ සම්පූර්ණ චෙස් ගේම් එකේ ඕමන් හයිටවර් ප්ලේයර් කෙනෙක් වුණා තමයි. නමුත් ඊට කලින් ඉඳන්ම ඔහුගේ ලොකු ප්ලෑන් එකක් තිබිලා තියෙනවා කියන එක අපිට දැන්ට හිතා ගන්න පුළුවන්. ආයෙසර චුට්ටක් හැරලා බැලුවොත් මොකක්ද මේ Faith of Seven කියන්නේ කියලා මේ වෙස්ටරෝස් වල තිබෙන ප්‍රධානම ආගමක් තමයි මේක. ඔයාලා මේ TV සීරීස් එකේදී රජවරුන්ව හඳුන්වද්දී පාවිච්චි කරන වාක්‍ය කිහිපයක් මතක් කරනවා නම් ඒකෙදි ෆස්මෙන්, ඇන්ඩල් සහ රොයිනා කියන ප්‍රධානම මිනිස්සු කොට්ටාස තුනක් හඳුන්වනවා. එතකොට මේ වෙස්ටරෝස් රාජධානිය ගත්තාම මේ රාජධානිය මුලින්ම ඉඳලා තිබෙන Children of the Forest කියන අය තමයි. ඔවුන් තමයි මේ මහද්වීපේ මේ කලාපේ නේටිව්ස්ලා විදියට ඉන්නේ. එතකොට මේ වෙස්ටරෝස් ඉතිහාසයේදී සඳහන් වෙන දේ තමයි ෆස්මෙන්ලා මුලින්ම ඇවිල්ලා මේ Children of the Forest එක ගොඩක් කාලයක් යුද්ධ කරා තමයි. හැබැයි ඊට පස්සේ ඔවුන් කරපු වැඩේ මේ අයත් එක්ක සාමගි විසුමකට ඇවිල්ලා ඊට පස්සේ ඔවුන් සමගියෙන් ජීවත් වුණා විතරක් නෙමෙයි ඇත්තටම ෆස්මෙන්ලා මේ Children of the Forest අනුගමනය කරපු ෆලෝ කරපු ඒ ආගම තමයි ෆලෝ කරන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ මේ ඕල් ගෝඩ්ස් ලව අදහන එක. දැනටත් ස්ටාර්ක්ස්ලා ඒ වගේම වේල් වල ඉන්න ඇරන්ලා ඒ වගේම මේ රාජධානියේ තවත් මිනිස්සු කොට්ටාශ ඉන්නවා තාමත් මේ ෆස්මෙන්ලගෙන් පැවතෙන. ඇන්ඩල්ස්ලා කියලා කියන්නේ ඊට පස්සේ ආපු කණ්ඩායමක්. ඔවුන් තමයි මේ Faith of Seven කියන ආගම මේ වෙස්ටරෝස් වලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔවුන් මේ ආගම අරන් එනව විතරක් නෙමෙයි සම්පූර්ණයෙන්ම මේ Children of the Forest කියන අයව මේ මහද්වීපෙන් අයින් කළා දාන්න තමයි ඔවුන්ට උමනා වෙලා තිබුණේ. මොකද මේ Children of the Forest අනුගමනය කරන්නේ all godsලා නිසා ඒ අදහන all godsලා Faith of Seven අනුව මිත්‍යා දෘෂ්ටිය නිසා ඔවුන්ට සම්පූර්ණයෙන්ම මේ all gods ඇදහිලි මේ ලෝකෙන් අතුගාලා දාන්න උමනාවක් වුණා කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි කොටාශය රොයිනා කියලා අදහස් කරන්නේ මේ ඩෝන් කලාපේ ඉන්න අය. අපි රොයිනා අය ආපු හැටි මීට කලින් කතා කරලා තිබුණා ඇත්තටම channel එකේ. පස්සේ වෙලාවකදී අයිසරක් කතා කරමු. ඒ කොහොමනත් මෙතෙන්ද අපි මතක් කරන්න ඕන කාරණාව තමයි ටාගේරියන් ෆැමිලි එක මේ වෙස්ටරෝස් ආක්‍රමණය කරන්න කලින් Faith of Seven ආගමට තමයි වැඩි ඉන්ෆ්ලුවන්ස් එකක් තිබෙන්නේ මේ වෙස්ටරෝස් කලාපයේ පුරාවටම. හැබැයි ඒගොන් ද කොන්කරර් තමන්ගේ ඩ්‍රැගන්ස්ලා පාවිච්චි කළා මේ වෙස්ටරෝස් ආක්‍රමණය කරාට පස්සේ Faith of Seven පැත්තට තිබුණු ඒ බලය වැඩි හරියක් මේ ටාගේරියන් ෆැමිලි එක පැත්තට ගියා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. Fire and Blood පොත්වල සඳහන් වෙන කාරණාවක් තමයි ඒගොන් ද කොන්කරර් මිය ගියාට පස්සේ ආයෙසරක් මේ Faith Militant Uprising එකක් සිද්ධ වෙනවා. මේ Faith Militant Uprising එක මැඩපවත්වන්න මේ ගෝඩ් ද ක්‍රූවල් තමයි කටයුතු කරලා තිබෙන්නේ. ටාගේරියන් පවර් එක කියලා කියන්නේ පොලිටිකල් පවර් එකක්. Faith of Seven කියලා කියන්නේ රිලිජියස් පවර් එකක්. මේ දෙක එකිනෙකට ඩිරෙක්ට්ලි කම්පීට් කරේ නැති වුණාට මේ ටාගේරියන් ෆැමිලි එකේ සමහරක් කස්ටම්ස් Faith of Seven වල ආගමේ ඒ ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන්ම විරුද්ධ විදිහට තමයි කටයුතු කරන්නේ. උදාහරණයක් විදිහට මේ ඩ්‍රැගන්ස්ලා ඇබොමිනේෂන් එකක් විදිහට තමයි Faith of Seven ආගමේදී අදහන්නේ. අපි කලින් එපිසෝඩ් එකේදී දැක්කා හයිසෙප්ටන් රෙනේරාටත් කියපු කාරණාවක් තමයි මේක. ඒ විතරක් නෙමෙයි ටාගේරියන් ෆැමිලි එකේ ඉන්ටර් ෆැමිලි මැරේජස් ටාගේරියන්ලගේ පැත්තෙන් ඔවුන්ට තමන්ගේ බ්ලඩ් ලයින් එක පියෝ තියාගන්න විශේෂයෙන්ම මේ ඩ්‍රැගන්ස්ලත් එක්ක තිබෙන ඒ බොන්ඩ් එක පවර්ෆුල් විදිහට තියාගන්න ඔවුන්ට කරන්න සිද්ධ වෙච්ච උමනා වෙච්ච දෙයක් තමයි මේ ටාගේරියන් ෆැමිලි එක ඇතුළෙම විවාහයන් සිද්ධ කරන එක. නමුත් මේ කාරණාව Faith of Seven එකට දරා ගන්න පුළුවන් උහුලා ගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මේ ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කරපු කෙනා තමයි කිං ජෙහෙරිස් කියලා කියන්නේ ඕල් කිං කියලා කියන්නේ. මම කලින් වීඩියෝ එකේදී සඳහන් කරලා තිබෙනවා ඒගොන් ද කොන්කරර් මේ වෙස්ටරෝස් යටත් කරගත්තට ජෙහෙරිස් තමයි ඇත්තටම මේ කලාපය පාලනය කරන්න අවශ්‍ය නීති රීති සහ ඒ හැම දෙයක්ම සමනයට පත් කරන ආකාරයේ වැඩපිළිවෙලක් අරගෙන ආවේ. ඔහු කරපු වැඩේ ඒ කාලේ හිටපු හයිසෙප්ටන් එක්ක එකතු වෙලා වෙනම ප්‍රොපගැන්ඩා එකක් අරන් එනවා මේ කාරණාව නිෂේධනය කරලා දාන්න. ඔහු කරන වැඩේ මේ ආගමේ ප්‍රධාන කොටසක් බවට පත් කරනවා ටාගේරියන්ලා. මේ සාකච්ඡාව හැටියට මේ ඇමන්ඩ්මන්ට් එක හැටියට ටාගේරියන්ලා කියලා කියන්නේ මිනිස්සු සහ දෙවියන් අතර ඉන්න ඉතාමත්ම විශේෂ කොට්ටාසයක් විදියට නම් කරනවා.
ඔවුන්ට බලපාන නීති වෙනම ආකාරයේ නීති විදිහට තමයි මේ ඇමන්ඩ්මන්ට් එකේ තියෙන්නේ. ටාගේරියන්ලට මේ පව එකේ මේ ස්ටේටස් එකේ ප්‍රධානම හේතුව තමයි ඔවුන් සතු වෙලා ඉන්න ඩ්‍රැගන්ස්ලා. එතකොට මේ ඩ්‍රැගන්ස්ලා කන්ට්‍රෝල් කරන ටාගේරියන්ලා කියලා කියන්නේ ඊටාත්ම සුවිශේෂ කට්ටියක් විදිහට තමයි මිනිස්සුත් මේ ටාගේරියන්ලා දිහා බලන්නේ. හැබැයි මෙතනදී ග්‍රීන් කල්ය විශේෂයෙන්ම දෙවෙනි ඒගොන් රජතුමා ලොකු වරද්දක් කරනවා. ඔයාලට මතක ඇති රූක්ස් රෙස්ට් වලදී ඇතිවෙච්ච බැටල් එක. මේ බැටල් එකේදී සන්ෆයර් තුවාල වෙනවා. සමහරක් වෙලාවට මැරිලද කියන ප්‍රශ්නය තිබෙනවා. TV series එකේදී පෙන්නනවා සමහරක් වෙලාවට සන්ෆයර් තාමත් ජීවිතුන් අතර ඉන්නවා කියලා. ඒ කොහොමුණත් මැරිච්ච ඩ්‍රැගන් කෙනෙක් තමයි මේලිස් ද රෙඩ් ක්වීන් කියන ඩ්‍රැගන්. මේලිස් කියලා කියන්නේ රේනිස් ටාගේරියන් රයිඩ් කරපු ඩ්‍රැගන්. මේ ඩ්‍රැගන් මිය ගියා විතරක් නෙමෙයි ඊට පස්සේ මේ ඩ්‍රැගන්ගේ හිස ඒ කඳින් වෙන් කරලා ඕන් කින්ස් ලෑන්ඩින් වල මිනිසුන්ට ප්‍රදර්ශනයට අරගෙන එනවා. මෙතනදී ග්‍රීන් කල්ලිය බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ජයග්‍රහණය සමරන්න, තමන් මේ බ්ලැක් කල්ලිය ඩ්‍රැගන් කෙනෙක්ව මැරුවා කියලා පුරාජේරුවක් පෙන්වන්න. නමුත් මේ වෙලාවේදී මේ දිහා බලන් ඉන්න මිනිසුන්ට මේ ඩ්‍රැගන්ස්ලා ගැන තිබුණු ආකල්පය තරමක් දුරට වෙනස් වුණා කියන එක අපි මේ TV series එපිසෝඩ් එකකදී දැක්කා. ඩ්‍රැගන්ලා කියලා කියන්නේ තමන් විශ්වාස කරන තරම් නෝබල් දෙයක් නෙමෙයි, දේවත්වයෙන් සලකන්න ඕන දෙයක් නෙමෙයි. මේ තියෙන්නේ මස් කියන එක මේ මිනිස්සු තේරුම් ගත්තා. It's just me. මේ කාරණාවත් එක්කම මේ Faith of 7 ආගමේ ඉන්න අයට විශේෂයෙන්ම මේ Faith of 7 එකේ මූලධර්මවාදී අන්තවාදී විදියට කටයුතු කරන අයට උදාහරණයක් විදිහට අපි මේ TV series එකේ දකින හයි සෙප්ටන් ඒ වගේම ඔම්බන් හයිටවර් වගේ අයට මේ මිනිස්සුන්ව ටාගේරියන්ලට විරුද්ධව ඒ වගේම මේ ඩ්‍රැගන් පවර් එකට විරුද්ධව හසුරවන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා කියන එක තමයි අපිට පෙනියන්නේ. එතකොට දැන් අපිට ක්‍රමක්‍රමයෙන් පෙනියන කාරණාව තමයි රේනේරාට විරුද්ධව ඒගොන්ගේ සපෝට් එකට මේ හයිටවර් ආමි එක අරගෙන ආවට දැන් ඕමන් හයිටවර් තමන්ගේ නැරටිව් එක තමන්ගේ ෆෝකස් එක වෙනස් කරලා තිබෙනවා. මෙච්චර කාලයක් හයිටවර් ෆැමිලි එකේ ඇති දැඩි වෙච්ච ඩේරන් ටාගේරියන්ව පාවිච්චි කරලා ඔවුන් මේ බලය මේ කිංස් ලෑන්ඩින් වල බලය ලබා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතනදිත් ඩේරන් ටාගේරියන් කෙනෙක් වුණත් ඔහුව ඉදිරියට දාන්න හේතුව වෙලා තිබෙන්නේ මොන වුණත් මේ ඩයිනස්ටි එකේ ඔහුට අයිතියක් තිබෙනවා. විශේෂයෙන්ම ඒමන් ටාගේරියන්ගෙන් පස්සේ මේ රජකමේ අයිතිය ඒ බලය දැන් තිබෙන්නේ ඩේරන් ටාගේරියන්. මිනිසුන් ඉස්සරහා ඩේරන් ටාගේරියන්ව රජ විදියට දාලා ඔහුව හසුරවන පාලකයා අධිරාජ්‍යවාදියා බවට පත් වෙන්නේ ඕමන් හයිටවර් තමයි. එතකොට මේ හයිටවර් ෆැමිලි එක ඕල් ටවුන් එකේ තමන් තියන් හිටපු මේ පාලනය මේ බලය සම්පූර්ණ වෙස්ටරෝස් වලටම අරගෙන එන්න උත්සාහ කරන ස්වරූපයක් තමයි අපිට පෙනියන්නේ. එතකොට සමහරක් වෙලාවට ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ Faith of 7 අදහන එකම පිරිස මේ ඕල් ටවුන් එකේ ඉන්න හයිටවර්ස්ලා විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට අපි දන්න අනිත් ෆැමිලිස් විශේෂයෙන්ම ලැනිස්ටර්ස්ලා පවා මේ ආගම පැත්තට තමයි බර වෙලා තිබෙන්නේ. මොකක්ද මේ හයිටවර් ෆැමිලි එකේ තිබෙන විශේෂත්වය කියලා. හැබැයි මෙතනදී හයිටවර්ස්ලා කන්ට්‍රෝල් කරන ඕල් ටවුන් එක ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. මොකද ඔවුන්ගේ ටවුන් එකේ තිබෙනවා ප්‍රධානම ස්ථාන දෙකක්. පළවෙනි එක තමයි මේ සිටඩල් එක, දෙවෙනි එක තමයි ස්ටාර් රිසෙප්ට් කියන ග්‍රේට් ටෙම්පල් එක. Faith of 7 හා සම්බන්ධ ඒ ටෙම්පල් එක. සඳහන් කරන විදියට ටාගේරියන්ලා මේ කිංස් ලෑන්ඩින් වල තමන්ගේ බලය පතුරවන්න කලින් Faith of 7 ආගම හා සම්බන්ධ ප්‍රධානම පන්සල වෙලා තිබුණේ මේ ස්ටාර් රිසෙප්ට් කියන ඒ ටෙම්පල් එකම තමයි. දැනට ඒ හා සමානවම අඩු වැඩි වශයෙන් වැදගත් වෙන සෙප්ට් එකක් කිංස් ලෑන්ඩින් වල තිබෙනවා. නමුත් මේ ස්ටාර් රිසෙප්ට් ඒ ටෙම්පල් එකට තිබෙන වැදගත්කම ඉතාමත්ම වැඩි කියන එක අපි තේරුම් ගන්න ඕන. සිටඩල් එක කියලා කියන්නේ වෙස්ටරෝස් වල තිබෙන ප්‍රධානම විශ්වවිද්‍යාලය වගේ. මෙතන තමයි හැමදෙනාම දැනුම සඳහා එන තැන. මේස්ටර්ස්ලා පුරුදු කරන්නෙත් මෙතනින්. ඒ වගේම ගොඩක් දුරට මේ සම්පූර්ණ රාජධානියටම ඉන්ෆෝමේෂන්ස් ලබා දෙන කේන්ද්‍රස්ථානය වෙන්නේ මෙතන. එතකොට මේ ඕමන් හයිටවර් කියලා කියන්නේ ස්කොලර් කෙනෙක් කියන එක ඇලිසන් හයිටවර් සඳහන් කරනවා. ඒ කියන්නේ ඕමන් හයිටවර් ගොඩක් දුරට මේ සිටඩල් එක පරිශීලනය කරලා තිබෙනවා තමන්ට දැනුම ලබා ගන්න. එහෙම පරිශීලනය කරද්දී ඔහු තේරුම් ගත්ත වෙන්න පුළුවන් ඉතිහාසයේදී Faith of 7 එකට තිබුණු ඉන්ෆ්ලුවන්ස් එක. ඒ වගේම ගොඩක් දුරට ජෙහෙරිස් සහ හයි සෙප්ටන් එකතු වෙලා මේ ටාගේරියන් ෆැමිලි එකට ලබා දීපු සුවිශේෂ ස්ථානය මේක ඇත්තටම ආගමික කරුණු වලට Faith of 7 වලට අදාළ කාරණාවක් නොවේ කියන එක ඔහු තේරුම් ගත්ත වෙන්න පුළුවන්. එතකොට ඔයාලා කලින් එපිසෝඩ් එකේදී දැක්කනම් රෙනේරා ටාගේරියන් සහ මේ හයි සෙප්ටන් අතර කතා බහ මෙතනදී සාමාන්‍ය අනිත් මිනිසුන්ටත් වඩා වැඩි පවර් එකකින් මේ ඉන්න හයි සෙප්ටන් රෙනේරාත් එක්ක කතා කරනවා අපි දැක්කා. මෙතනදී අපිට ඇතිවෙච්ච පුදුම කාරණාවක් තමයි
කොහොමද මේ රැජිනකට ඔහු මෙතරම් බලයකින් කතා කරන්න කියලා. හැබැයි මේ කතා කරපු විස්තරත් එක්ක මේ කාලයක් තිස්සේ Faith of 7 එකට ඇතිවෙච්ච ඒ බලය ඉන්ෆ්ලුවන්ස් එක නිසාම හයිසෙප්ටන්ට පව එකක් තියෙනවා කියන එක අපි තේරුම් ගන්න පුළුවන් මේ විදිහට රේනේරාට විරුද්ධව කතා කරන්න. මේත් එක්කම අපිට තේරුම් ගන්න පුළුවන් තව කාරණාවක් තමයි ඔව් මේ හයිටව ආමි එක මේ විදිහට එමින් තිබෙනවා තමයි මැන්ඩර් රිවර් දිගේ ඕල් ටවුන් ඉඳන්. නමුත් ඒ පිරිසටත් අමතරව වෙනත් බලයක් ෆේත් මිලිටන්ට් එකක් මේ හයිසෙප්ටන් වටා ගොඩනැගිලා තිබෙනවද මේ කින්ස් ලෑන්ඩින් වල කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. එතකොට අපි මේ සිටි එකේදී දැකපු තවත් සලකුණු කිහිපයක් තමයි රේනේරාට විරුද්ධව ඇති වෙලා යන මේ මඩ කැම්පේන් එක. එතකොට මේ මඩ කැම්පේන් එක අරගෙන යන්නේත් මේ හයිසෙප්ටන් වටේ ඉන්න ඒ ෆේත් මිලිටන්ට් එකට සම්බන්ධ පිරිසද කියන ප්‍රශ්නයත් අපිට මතුවලා තිබෙනවා.